ඔයාලගේ WhatsApp එකේ ඔයාලා දාන ඉමේජ් එකට නැත්නම් ෆොටෝ එකට මේ විදිහට ඉමෝජි එකක් දාමුද? මම කියලා දෙන්නම් ඒක කොහොමද කරන්න කියලා. ඔයාලා දැන් ඔයාලගේ WhatsApp එකට යන්න. WhatsApp එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩ ඩොට් තුනක් තියෙනවා. ඔයාලා ඒ ඩොට් තුන ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලා setting වලට යන්න. setting එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ profile picture එක උඩ ටච් කරන්න ඕනේ. ඔයාලට edit කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා එතන ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට මෙතන avatar කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා එතන ටච් කරන්න. අපිට යටින් බලා ගන්න පුළුවන් create manual කියලා තියෙනවා. ඔයාලා එතන ටච් කරන්න. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මෙතනින් color එකක් select කරගෙන nest දෙන්නම්. ඔයාලට කැමති විදිහට මේක edit කරගන්න පුළුවන්. මම මේ විදිහට edit කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් nest කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා එතන ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලගේ මූණ රූපේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලා එතනත් කැමති එකක් select කරලා ඔයාලා මෙතනින් nest දෙන්න. nest දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඔයාලා girl කෙනෙක් නම් girl කෙනෙක් විදිහටත් boy කෙනෙක් නම් boy කෙනෙක් විදිහටත් select කරලා ඔයාලා මෙතනින් continue දෙන්න. select කරපු එකට success වුණා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් done කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා මෙතන touch කරන්න. බලා ගන්න පුළුවන් publish කියලා තියෙනවා. ඔයාලා මෙතන touch කරන්න ඕනේ. ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනිනුත් ඔයාලට කැමති එකක් ඔයාලට ඇහැක් ගහන්න, අත හොල්ලන්න, ඊට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් කැමති විදිහකට දෙන්න. ඔයාලා මෙතන save බටන් එක ටච් කරන්න ඕනේ. ඔයාලා මෙතනින් cancel කරන්න. cancel කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ emoji එකත් මේ විදිහටම වෙනස් වෙලා තියෙනවා. ඔයාලට මේ වගේ usable video බලන්න මාව follow කරගෙන යන්න, like එකක් දාගෙන යන්න, තව කෙනෙකුට බලන්න share කරන්න.